සමස්ත දරු පරපුර ඌ කලී රටේ ජීවනාලියයි. එබැවින් දරුවන් උදෙසා සුරක්ෂිත අනාගතයක් නිර්මාණය කරලීම අපගේ මූලික අරමුණයි. අප සමාජයේ ආබාධ සහිත දරුවන් හට සමාජයේ අනෙක් පුද්ගලයන් හා සමානව අයිතිවාසිකම් සහ වරප්‍රසාද ලබා දීමට අවශ්‍ය අවකාශය සැලසීමත්, ඔවුන්ගේ දෛනික කුසලතා වර්ධනය කරවීමත්, දරුවන් සාමාන්‍යකරණයට ලක්කර සවිබල ගැන්වීමත් අපගේ වගකීම හා අරමුණු වේ. එකී අරමුණ සාක්ෂාත් කර ගැනීමට මහව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ අංක 149 මහව බටහිර ග්‍රාම නිලධාරී වසමේ අන්‍යෝන්‍යාධාර සුබසාධක සමිති ශාලාව අසල පිහිටි ඉඩමේ ඉදි කෙරමින් පවතින අඩි 40ක් දිග හා අඩි 20ක් පළල මෙම ගොඩනැගිල්ල ඉදි කොට ඇත්තේ දානපතින්ගේ නොමසුරු සහයෝගයෙන් හා කාර්යාල නිලධාරීන්ගේ සමදායකත්වය මත බව ඉතා සතුටින් දන්වා සිටිමි. දරුවන් වෙනුවෙන් එහි රැඳී සිටින දෙමාපියන් සඳහාද ආදායම් උත්පාදන ක්‍රියාවලියක නිරත වීමට හැකිවනසේ මෙම ගොඩනැගිල්ල ඉදි වෙමින් පවතී. තව නොබෝ දිනකින් ඔබගේ ස්ථානයක් බවට පත්වෙන මේ ආබාධිත පුහුණු මධ්‍යස්ථාන භූමියේ තම අද දවසේ අපි මේක පවත්වන්නේ. ඉතින් අපි අවුරුදු 2ක් පුරාවට කරන මෙහෙයුමක අවසන් අදියරට ඇවිල්ලා තියෙන්නේ. අපි මේ මාසය ඉදිරි මාසය ඇතුළත මේ අපේ පුහුණු මධ්‍යස්ථානයේ බවට පත් කිරීමට සූදානම්. ඒ වෙනුවෙන් මේ ස්ථානයේට දහඩිය කඳුළු හෙළපු වේස මහන්සි වුණ තම මුදල් ධන පරිත්‍යාග කරපු සියලු දෙනාටත් අද දවසේ පින් සිද්ධ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මොකද අද දවසේ මේ ස්ථානයේ මේ විදිහට සකස් කරගන්න බොහෝ අයගේ දායකත්වයේ නොමසුරුව ලැබුණ නිසා. දැනට මෙම ගොඩනැගිල්ල වටා ග්‍රීල් ගැසීම සඳහා රුපියල් ලක්ෂ 4ක් පමණ වැය වේ. මෙම කටයුත්ත සිදු කර ගැනීමට මේ වන විට ඕස්ට්‍රේලියාවේ පදිංචි නිර්මලා මහත්මියගේ මූලිකත්වයෙන් මෙත් සිත් පදනම මගින් රුපියල් 50,000ක මුදලක් හා එංගලන්තයේ පදිංචි මදු සහ අසේල මැදගම යුවල විසින් රුපියල් ලක්ෂයක ධන පරිත්‍යාගයක් සිදු කොට ඇත. මෙම ගොඩනැගිල්ල වටා සම්පූර්ණයෙන්ම ග්‍රීල් ගැසීම සඳහා අවශ්‍ය ඉතිරි මුදල වන රුපියල් 2,50,000ක සහ දරුවන්ගේ සෙල්ලම් මිදුල සකස් කර ගැනීම ඉතා කඩිනමින් සිදු කර ගැනීමට අවශ්‍ය වී ඇත. මේ සම්බන්ධයෙන් ඔබගේ කාරුණික අවධානය යොමු කොට ආබාධ සහිත දරුවන් සවිබල ගැන්වීමේ උතුම් පුණ්‍ය කර්මය සඳහා ඔබගේ දායකත්වය ලබා දෙන ලෙස ඉල්ලා සිටිමු.